ආදරය කරනවා වගේම නැන්දම්මට වෛර නොකරන්න තියෙන ගන්න ඕනේ. දැන් ඔයා මෙහෙ ඇවිල්ලා අම්මගේ හිතට දෙන්නම් මුකුත් කියන්න එපා සුරේ. ඔයාගෙන බය වෙන්න එපා ඩාලි. අපි ලලිත ගියාම අලමුද කෙල්ලෙක් හොයාගන්නකෝ. අන්න හරි. අපේ අම්මා ඉතින් හැමදාම මෙහෙ ඉන්නේ නෑනේ සුරේ. ඔයාගේ අම්මා හැමදාම මෙහි හිටියත් කමක් නෑ. හැම දෙයක්ම වෙනස් කෙරුවත් කමක් නෑ. හැබැයි ඔයාගේ හිත විතරක් වෙනස් නොකර. මගේ හිත හැමදාම ඔයාලඟනේ සුරේ. බයි. මොකද කාසි උඹ බුකෝනි මම මොකටද බුකෝගෙන ඉන්නේ? සුරංගේ එන්නේ හැමදාම මෙහෙම පරක් වෙනවද? වෙනදට මෙහෙම නෑ. අද ට්‍රැෆික් වෙන්නේ නැති. අනේ ලලිත උඹත් දන්න දේවල්. ට්‍රැෆික් අනේ මහත්තයා හලෝ ආන්ටි. විශ්වාස කරනවා ආන්ටි. ආන්ටි කාන්ති මේකේ තුන නොහිටියා නම් මම ෂුවර් වෙනවා හිතයි මම වැරද්ද කරලා ගියා කියලා. මාව වරුංගත් තියන්නේ පයිලන්දාරියා. මම මේ ඉතින් ගෙදර බඩු මුට්ටු ටික පොඩ්ඩක් එහාට මෙහාට ගලා. මේ වගේ ගෙවල් හැද වැඩ කරනවට තමයි ඉන්ටීරියර් ඩෙකරේෂන් කරනවා කියලා කියන්නේ. ආන්ටිට ඕන නම් පුළුවන් හොඳ එක්ස්පීරියන්ස් එකක් තියෙන ඉන්ටීරියර් රෙකෝඩ්. ඔව් ඒක නම් ඇත්ත තමයි. ඒ වුණාට මේ කාන්තිගේ තාත්තා කැමති නෑනේ මම රස්සාවක් කරනවට. ආන්ටිගේ ඉන්ටීරියර් ඩෙකරේෂන්ස් වගේම තමයි. ආන්ටි තාම ලස්සනයි. ෂා. ආන්ටි මාර පේන්ටින්ග්ස් වගේ ගහලා තියෙන්නේ. කංකර නිවසක්. මාර නැචරල්. නේද කාන්ති? ෂෝ. නේද ආන්ටි? ෂුවර් එකටම අමරදේව මාස්ටර්ට වැලිතල අතරේ හිමිහිට බසිනා සින්දුව කියන්නේ හිතෙන්නේ නැති මේක දැක්කම මස්තවයි. අන්ටි මම මේ බොරුවල කියලා නේ. ආන්ටිට තියෙන මාර කලාත්මක හැටි. මේ අර සුරංගට මතක ඇති නේද? අර මේ තොට ළඟ මාකට්ටලා අර ප්‍රසිද්ධ තොරණ. ඔව් එහෙම කියන්න එපා. ෂුවර් එකටම ආන්ටිගේ තාත්තා වෙන චිත්‍රමින් නැත්තේ. නෑ. අපේ සීයා තමයි ඒකේ බල්බ් දැම්මේ. මට ඒක නෙමෙයි. ඔව් ලයිට් දැම්මේ ඔක්කොම. ඒ මොකද? අපේ අම්මගේ හිතට දෙවෙනේ තියෙන්නේ. ඒක සුළු දෙයක්. ඒක නෙවෙයි කාන්ති. අම්මා තවදවස් කීයකට මෙහෙදී? සර්වන් කෙනෙක් හොයාගන්නකම් ඉන්නේ. ඉක්මනට මේක නම් කරගන්නවා. දද්දොස්තරගේ විශිෂ්ට කාමරේ වගේ තිබුණ සාලේ කොච්චි කඩේ බාරක බවට හැරුවා. තව ටික දවසක් යනකොට මොනම් බල්බලිය කටපාවිද කියලා හොද්දන්නේ. ඔව් ඉතින් ආයේ කටත් හොඳ නෑනේ. ඇයි? මම බොල්ලද? නෑ. ඔයාට කේන්ති යනවනේ. ඒතකොට මේ කොට්ටේ පාගෙන නිදාගන්න. මහත්තයා ගින්දර පොඩ්ඩක් දෙනවා. ආවත්
මෙතන මොකද කරන්නේ? පිස්සු හැදෙනා මචං දැක්ක කල්. ඉතින් තාම පරතරම්ද රස්සවල? පරණ දනම තමයි. හැබැයි නිලතලේ පොඩ්ඩක් උසස්. උඹ ඉතින් එක තැන අපි වගේ පල් වෙන්නේ නැහනේ බං. ඒක නෙමෙයි. කොහොමද වයිෆ් වෙන්නේ? එයා තාම ටීචින්. මේ මට ආරංචි උඹ බැඳ ගියා. දැන් තමයි නැද්ද දැන් පස්සේ තියෙන ප්‍රශ්න. ඒක නෙමෙයි. ඔබ මොකද මෙතන ගන්නේ? මේ උචක්කුව හැමදාම ගන්නවා. මෙන්න මේ ඩ්‍රයිවර් ගියා බං මොකද මම කෑල්ලක් ගේන්න කියලා. ගණින්කෝ මම වගේ හොඳ කායක. මේ ඒක නේ සුසිල්. ඔබට බැයිද? මට සර්වන් කෙනෙක් හොයලා දෙන්න. මම වැල්ඩර් ගියන් පස්සේ මචං වයිෆ් තනියම. එක්කෙනෙක් හිටියා. එයාද යනවා. වයිෆ්ට ගෑනම ඇල්ලන්නේ නැද්ද? නෑ මේ නෙවෙයි. එයා මුදලාලි කෙනෙක් බඳිනවා. ඕකනේ බං කියන්නේ. ගෑනුන්ගේ පිර දිනේ කුණු මුල්ලේ කියලා. ළමා තනිය කෙනෙක් වෙන්න ඉඳද්දී මොකට මෙහිකාරකම් කරනවද? මේක නෙමෙයි. ඔබට මේ කොල්ලෙක් කොහෙද වෙන්නේ? මං කොල්ල අරන් කොහොමද ගෙවල් වල වැඩ කරගම් කරන්නේ? උන් කන්ට්‍රෝල් කරන්න බෑ. අනිත් ඒ කොහොමත් වයිෆ් කැමති වෙන්නේ නැහැ. මේ සුසිල් මට පරක් වුණා මචං මං එන යන්න. හරි මචං. පස්සේ හම්බෙමු. ඕකේ? See you. මචං. ආමේ. සුසිල්. මචං. මෙන්න මගේ කාඩ් එක තියෙනවා. හරි මචං. ස්පෙෂලි මතක තියාගන්න මචං. සර්වන් කෙනෙක් හම්බුනොත් මට කෝල් කරපන්. Sure. ඕකේ බං? Sure man. බයි. Bye. කාන්ති එන කාන්ති පුතා මම මේ ගෙදරින් එළියට බහිනකොටම සුරිප්පු ගන්නවා කියලා හිතන්න එපා. මේ මම දැන් මෙහාට ඇවිල්ලා දවස් 3ක් වෙනවනේ. මොකක්ද අම්මේ? අම්මා නිකන් කතා කරන හරියට මාස 3ක් හිටියා වගේනේ. ඒක නම් ඇත්ත. ඒ වුණාට ළමයෝ මටත් ගියක් දොරක් තියෙනවනේ. කාන්ති විතරක් නෙමෙයි. මටත් ධර්මල්ලු ඉන්නවනේ. ඉතින් අම්මට අපි හැමදාම ඉන්න කිව්වේ නෑනේ. ආන්ටි මේ හිටියා වගේ තව දවස් 2-3ක් ඉන්න. මම හොංකොං ගිහිල්ලා හරි කොහොම හරි සර්වන් කෙනෙක් ගේනවා. ඔන්න ඔකනේ ඔය ළමයි මාව හැල්ලුවට ගන්න එකනේ වැරද්ද. ආන්ටිව මම හැල්ලුවට ගත්තා නෙවෙයි. දැන් අපේ ළමයි හවුස් මේට්ස් හැටියට හොංකොංමනේ යන්නේ. ඉතින් ඒකයි මං කිව්වේ එහාට ගිහිල්ලා කොහොම හරි සර්වන් කෙනෙක් හොයාගෙන ඉන්නම් කියලා.